ඈත අතීතයේ එක්තරා කුඩා සාමකාමී ගමක නස්රුදින් නමින් ඊටමත් බුද්ධිමත් මෙන්ම ප්‍රීතිමත් පුද්ගලයෙක් ජීවත් වුණා. ගමේ කවුරුත් ඔහුව හඳුනන්නේ ඔහුගේ අමුතු අදහස් සහ හාස්‍යජනක ලෙස අන් අයට පාඩම් උගන්වන අපූරු ක්‍රමවේදයන් නිසයි. එක් දවසක් නස්රුදින්ට කෑමක් පිළියෙල කිරීමට අවශ්‍ය වුවත් ඔහුගේ නිවසේ ඒ සඳහා සුදුසු ඇතිලියක් තිබුණේ නැහැ. මේ නිසා ඔහු තමන්ගේ අසල්වැසියාගෙන් ලොකු ඇතිලියක් ඉල්ලා ගැනීමට තීරණය කළා. එම අසල්වැසියා සතුව ඊතා දිස්නය දෙන විශාල ඇතිලියක් තිබුණා. අසල්වැසියා ඊතා කාරුණික මෙන්ම නස්රුදීන් කෙරෙහි විශ්වාසය තබූ අයෙක්. ඔහු ඊතා සතුටින් ඇතිලිය ලබා දුන්නා. නස්රුදීන් ඔහුට ස්තුති කර ඇතිලිය ප්‍රවේශමෙන් තමන්ගේ නිවසට රැගෙන ගියා. දින කිහිපයකට පසු නස්රුදීන් නැවත ඇතිලිය ලබා දීමට අසල්වැසියා වෙත ගියා. එහිදී අසල්වැසියා පුදුමයට පත් කරමින් ලොකු ඇතිලිය ඇතුළත තවත් කුඩා ඇතිලියක් තිබෙනු දක්නට ලැබුණා. නස්රුදීන් ඊතා සංසුන්ව මෙසේ පැහැදිලි කළා. මේ ඇතිලිය මගේ නිවසේ තිබෙන අතරතුර පැටියෙක් බිහි කළා. අසල්වැසියා මෙයින් මහත් සතුටටත් පුදුමයටත් පත් වුණා. ඔහු කිසිදු ප්‍රශ්නයක් නොවසා ඇතිලි දෙකම බාරගත්තා. ටික කාලකට පසු නස්රුදීන් නැවතත් අසල්වැසියා වෙත ගොස් අර ලොකු ඇතිලිය ඉල්ලා සිටියා. කලින් වතාවේ තමන්ට ලැබුණු අමතර වාසිය මතක් වූ අසල්වැසියා කිසිදු පැකිලීමකින් තොරව එය ලබා දුන්නා. දින කිහිපයක් ගත වුණත් නස්රුදීන් ඇතිලිය රැගෙන ආවේ නැහැ. අසල්වැසියා මේ ගැන වද වෙන්න පටන් ගත් අතර අවසානයේ ඇතිලිය ඉල්ලීමට නස්රුදීන්ගේ නිවසට ගියා. එවිට නස්රුදීන් ඊතා කනගාටුවෙන් යුතුව පැවසුවේ ඇතිලිය මිය ගිය බවයි. මේ ඇසූ අසල්වැසියා තිගෙස්සුණු අතර තමන්ට ඇසුණු දේ අදහාගත නොහැකි වුණා. එවිට අසල්වැසියාට වැදගත් කරුණක් වැටහුණා. ඇතිලියක් පැටියෙක් බිහි කළා කියා විශ්වාස කළ හැකි නම් එය මිය යා හැකි බවත් තමන් පිළිගත යුතු බව ඔහුට තේරුම් ගියා. තමන්ගේ කෑදරකම නිසා තමන් රවටනු ලැබූ බවත් තමන් ලැජ්ජාවටපත් වූ බවත් ඔහුට වැටහුණා. එදින සිට ඔහු වටිනා පාඩමක් ඉගෙන ගත්තා. නස්රුදීන්ගේ මේ දක්ෂ උපාය ගම පුරා ප්‍රසිද්ධ කතාවක් බවට පත් වූ අතර එයින් කෑදරකම නිසා බුද්ධිය අඳුරු නොකළ ගත යුතු බව සැමටම සිහිපත් කළා.